Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද ගෙනාවා සුපිරි රිවිව් එක. ඉතින් හුඟ කාලෙකින් වීඩියෝ එකක් ගේන්නේ. කියන්නේ මාස දෙකකින් විතර මට මේ ටිකේ වීඩියෝ දාන්න බැරුව ගියා. එක්සෑම් තිබ්බා ඒකේ හින්දා. ඉතින් අද ගෙනාවා රිවිව් එකට මෙන්න මේ ස්මාර්ට් වොච් එක. මේ පැකේජ් එකේ අපිට ස්ට්‍රැප් 7ක් තියෙනවා. ස්මාර්ට් වොච් එකේ තරන්නේ මේ ෆ්‍රී වයර්ලස් ඉයර්බඩ්ස් දෙකකුත් හම්බ වෙනවා. ඉතින් මම මේක ගත්ත ගානයි මේකේ සියලු විස්තර වීඩියෝ එක ඉදිරියට කතා කරන්න. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අපි යන් මේක වැඩි විස්තර කතා කරන්න රිවිව් එක. guys දැන් අපි මේකේ box එක පැත්ත බැලුවොත් එහෙම මේකේ name එක තමයි i20 Ultra Pro Max කියලා. ඉතින් තව මෙතන 100%ක් original කියලා seal එක තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන watch එකේ picture එකක් තියෙනවා, earbuds එකේ picture එකක් තියෙනවා. ඒ වගේම මේක big 2.3 infinity display කියලා සඳහන් වෙනවා. 10 in one set කියලා ඉස්සරහ පැත්තේ සඳහන් වෙනවා. ඉතින් ආයේ පිටිපස්ස පැත්තට ගියොත් watch එකේ නම තියෙනවා, picture එකක් තියෙනවා, earbuds එකේ picture එකක් තියෙනවා. මේක app එකේ app store එකෙන් download කරන app එකේ නම තියෙනවා. මේ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ box එක පැත්ත බලුවොත්. හරි ඉතින් අපි දැන් මේක unbox කරලා බලමු. හරි ඉතින් guys දැන් මේක unbox කරගමු. ඉතින් guys මේක unbox කරද්දී අපිට මේ strap හත බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. ඉතින් තව user manual this අපිට ස්මාර්ට් වොච් එක බලා ගන්න පුළුවන් මුඩි. ඉතින් අපිට හම්බෙන ෆ්‍රී වයර්ලස් ඉයර්බඩ්ස් දෙක තියෙනවා. වගේම charging cable තියෙනවා ස්මාර්ට් වොච් එකේ. මේ ඉයර්බඩ්ස් දෙකේ මේ වොච් එකට දාන්න අපිට cover එකකුත් හම්බෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට unboxing එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys අපි ඉතින් වෙනදා වගේම මුලින්ම design and build quality එක ගැන කතා කරලා ඉමු. හරි guys ඉතින් මේකේ design පැත්ත බලුවොත් එහෙම Apple watch එකේ design එක තමයි තියෙන්නේ. ඒ වගේම මේක 2.3 display එකක් තියෙනවා කියලා box එකේ සඳහන්. guys build quality එක පැත්ත ගත්තොත් plastic frame එකක් ඉන්නේ. ඒ plastic frame එකක් වුණත් budget එකට හොඳයි. hand එකට දැම්මත් stylish look එකක් එනවා. then make features පැත්ත බලුවොත් එහෙම guys touch screen, heart rate monitor, step counter, sleep tracking, sport mode, notification, alarm and stop. මේ වගේ features ටික මේක බලා ගන්න පුළුවන් වෙනවා අපිට. ඒ වගේම guys phone එක bluetooth වලින් connect කරලා calls සහ notifications බලන්න පුළුවන්. හැබැයි මේ model එකට SIM card support නැහැ. ඒ නිසා watch එකට SIM card එකක් දාන්න බෑ. budget smart watch එකක් නිසා ඒක normal දෙයක්. guys package එකත් එක්ක මේ වගේ free wireless earbuds එකක් හම්බ වෙනවා. ඉතින් music අහන්න, calls ගන්න වගේ basic use එකට හොඳයි. I think මේ sound එක average වුණත් free හම්බෙන item එකක් විදියට බැලුවාම මේක හොඳ value එකක්. ඉතින් guys මේකේ battery life එක normal use එකේ දවස් 2ක් 4ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පැයක් දෙකක් උඩරිම charge කරලා normal use එකට පාවිච්චි කරන්න පුළුවන්. හරි ඉතින් guys දැන් අපි මේකේ වාසි සහ අවාසි බලමු. guys මේකේ වාසි තමයි big display. ඉතින් මේක Apple watch එකේ look එකක් තියෙන්නේ. I think free earbuds සහ මේකේ basic features ඔක්කොම වගේ තියෙනවා. අවාසි තමයි camera නැහැ, SIM card එක support නැහැ. I think premium smart watch එකක් වගේ smooth experience එකක් නැහැ. සාමාන්‍යයෙන් මම කියන්නේ මේකේ price කීයද කියලා. මම ගත්ත මේක රුපියල් 3500. guys මම හිතන විදිහට මේක රුපියල් 3500 ගොඩක්ම වටිනවා. මේකට free earbuds එකක් හම්බ වෙනවා. සහ මේකට strap 7ක් හම්බ වෙනවා. ඉතින් මේක ගොඩක්ම වටිනවා. ඉතින් මෙහෙම තමයි අද review එක උනේ. මම හිතනවා smart watch එකක් තියෙන smart watch එකක් ගන්න ඉන්න කෙනෙක්ට මේ smart watch එක ගොඩක් වැදගත්. දැන් මේක Apple smart watch එකේ look එක තිබ්බට Apple එකේ කරන්න පුළුවන් කිසිම වැඩක් මේකේ බෑ. ඉතින් guys අද මේක තමයි review එක උනේ. කොහොමද review එක? මම කියනවා ගොඩක්ම වැදගත් වෙන්නයි කියලා smart watch එකක් use කරන කෙනෙක්ට. ඉතින් අද මේව තමයි review එක උනේ. මම ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඔයගලන්ගේ අදහස පල්ලෙන් comment එකකුත් දාන්න. ඒ වගේම මගේ Facebook channel එක, TikTok channel එක සහ WhatsApp channel එක අනිවාර්යෙන් follow කරන්න. ඒ channel තුනේම link තුන මම පල්ලෙය description එකෙන් දාලා තියන්නම්. ඉතින් අද රිගින් එන්නම් මම bye bye review